account එක. ඔව්. எப்படி எப்படி எல்லாம் மனுஷன் ஏமாத்த பாக்குறாங்க. ATM කාඩ් එකක් තියෙන්න ඕනේ. කාඩ් එකයි බැංකු ගෙනම එක මාස 6ක් ඇතුළත ගල්දුර වෙලා තියෙන්න ඕනේ. ආවම මැෂින් මේ අවස්ථාව වෙනකොට account එකේ ආවම රුපියල් 40000ක බැලන්ස් එකක්වත් තියනවා කියලා පෙන්න ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ගැටලුවක් නැහැ. එහෙම ගිණුමක් තියනවද යූස් කරන්න? ඔව්. හරි. ඔබතුමා එහෙමනම් ID එකයි බැංකු පොතයි ATM කාඩ් එකයි අරගෙන යන්න ළඟම තියෙන මහජන බැංකු ශාඛාවේ තියෙන CRM මැෂින් එකට. මේ මැෂින් එක ඉස්සරහා ගිහින් ඉඳගත්තාම මැෂින් එකේ සිංහලෙන් වටන දේ අපිට කියන්න අපි අතුලත් කරන්න ඕනේ මොනවද කියලා පැහැදිලිව කියලා දෙනවා. ඔබතුමා මේ විස්තර පැහැදිලිව ඔබතුමාගේ පෞද්ගලික විස්තර අතුලත් කරද්දී කිසිම අවස්ථාවක අපිට කියන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද? හරි. ඔබතුමාගේ පෞද්ගලික විස්තර ටික නිවැරදිව අතුලත් කරගන්න. ඊට පස්සේ නිවැරදිව චෙක් නම්බර් එක අතුලත් කරන්න. ඒ විස්තර අතුලත් කරාට පස්සේ ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ චෙක් පත ඔබතුමාගේ ගිණුමට ඩිපොසිට් කරගන්න. පැහැදිලිද? ඔව්. ඒ ඩිපොසිට් කරගත්තට පස්සේ කාඩ් එක හරහා විඩ්‍රෝවල් එක දෙනවා අපි ලක්ෂ 2ක මුදලක්. ඉතිරි ලක්ෂ 2කමාර ඔබතුමාට ගන්න පුළුවන් ඉන්නේ බැංක් එක ඇතුලේ. හරි. පැහැදිලිද? මරසිය බෝඩිය. හැකියාවක් තියෙනවද ඔබතුමාට මේ අවස්ථාවේ සිට පැය එකමාරක කාලයක් තියෙනවා මේ චෙක් පත ලබා ගන්න? ඔව් පුළුවන්. ඔබතුමාට මේ අවස්ථාවේදී ඉන්න තැන ඉඳලා ළඟම තියෙන මහජන බැංකු ශාඛාව ගාවට යන්න පුළුවන්ද? පුළුවන් යන්න පුළුවන්. identity ATM කාඩ් එකයි බැංකු පොතයි අරන් යන්න ඕනේ. හරිද? මේ ෆෝන් එක මහත්මයා කට් කරගන්න එපා. සිග්නල් ඔස්සේ තමයි චෙක් පත ඔබතුමාගේ මේ ෆෝන් එකට ඇක්ටිව් වෙන්නේ. ඒ නිසා ෆෝන් එක මෙහෙම කෝල් එකේ ලයින් එකේ අරගෙන යන්න. පිටත් වෙන්න පුළුවන්ද ඔබතුමාට මේ අවස්ථාවේදී යන්න පුළුවන්ද? පුළුවන්. මට එක දෙයක් තියෙනවා දැනගන්න. ඔව්. පොක සුදුද? மனுஷர் எல்லாம் இப்படி இப்படி எல்லாம் ஏமாத்தேடா பெரிய கேஸ் பேசி வேலையில்